ඉතින් සුබ උදෑසනක් කියලා ඔයාලා හැමෝටම ප්‍රාර්ථනා කරනවා. මම දැන් මගේ පොඩි ගැටළු වගයක් තියෙනවා. හරියට මම ලයිව් එකක් එන්නම් ඔයාලට අවශ්‍ය කාරණාත් එක්ක ඉදිරියට මම ඒ විදිහට තමයි බලාපොරොත්තු වෙන්නේ කටයුතු කාරණා කරන් යන්න. දැනට තාක්ෂණික ගැටළු ටිකක් තියෙන නිසා ඉදිරියට ඒ දේවල් ඔක්කොම හදාගෙන ඒ ආපත්කාලීන කිරීම් කරගෙන ඔයාලා ඉදිරියට එනවා. මම විය යුතු දේවල් සහ මගේ අත්දැකීම් එක්ක ඔයාලට මේ ගමන යන්න පුළුවන් මාර්ගය කොහොමද සහ ඉදිරියට අපි කොහොමද ක්‍රියාත්මක වෙන්න ඕන සාමූහිකව කොයි වගේ වැඩපිළිවෙලක්ද යහපත් කියන මගේ අදහස් ටික දැක්වීම. ඉතින් විවිධ අයගේ විවිධ අදහස් තියෙන්න පුළුවන්. ඒක මට ගැටලුවක් නැහැ. ඉතින් ඔයාලගේ අදහසුත් එක්කම එකතු කරන්න. ඉතින් මම කියා දෙන්නේ මන් දන්නවා අපසරින් ඔයාලගේ දේවල් මාත් එක්ක පරස්පර වෙන්න පුළුවන්. ඒක මං ගේන වීඩියෝ එක මට අදාළ වෙන්නෙත් නැහැ. අපි ඉදිරියට එක් වෙලා වැඩ කරමු කියනවා. ඉතින් මොකද දැන් ආයි මේකේ පන්ති ભેද කුල ભેද සහ අතීතයේ කළ කී දෑ මෙහිදී වැදගත් වෙන්නේ නැහැ කියලා මම හිතන්නේ. මොකද අපි රටක් විදිහට ජාතියක් විදිහට අපේ බෞද්ධකමත් එක්ක ඉදිරියට යන්න ඕනේ මේ හෙළය බුද්ධ ශාසනය වෙනුවෙන්. අපි යම් කිසි කටයුත්තක් වෙනුවෙන් නම් උප්පත්තිය ලැබුවේ කටයුතු අපි ඉටු කිරීමයි අපේ වගකීම වෙන්නේ. මොන ප්‍රශ්න තිබ්බත් ඒ ප්‍රශ්න බාධා මග අරගෙන ඒ දේවල් එක්ක අමතක කරලා අපේ ගැටීම් තිබ්බනම් හිත තුළ ඒ දේවල් අමතක කරලා ඉතින් අපි දැනගන්න ඕනේ අපේ ඉදිරි ගමන හදාගෙන කටයුතු කරන්න. ඉතින් එකිනෙකාට දොස් කියා ගන්න දේවල් හැමදේම අමතක කරන්න ඕනේ. මොකද ඉස්සරහට එන දේවල් එක්ක අපි කොහොමද කටයුතු කරන්නේ අපේ සාකච්ඡාමය ස්වරූපයන් ඒ අදාළ පාර්ශවයන් එක් වෙලා කරන්න ඕනේ. ඉතින් ඒවට පුංචි උදව්වක් විදිහටත් ඒ වගේම මගේ විය යුතු කාරණා සම්බන්ධ සහ ඔබ නිර්මාණය විය යුතු කාරණා සම්බන්ධයෙන් ඉදිරියට අපි සාකච්ඡා කරමු. මගේ අත්දැකීම් සහ මගේ අදහස් අනුව ඒක එකිනෙකාට වෙනස් වෙන්න පුළුවන් කියන එක මම මුලදීම කිව්වා. හරි එහෙනම් මේ වීඩියෝ එක මම දීර්ඝ කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඉතින් මගේ තාක්ෂණික පැත්තේ මට සපුරා යුතු දේවල් ටික මම සපුරා ගත්තට පස්සේ මම හරියටම මේ ලයිව් එකට එන්නම්. ඉතින් එතෙක් මට සමා වෙන්න ඕනේ මේ ක්‍රමයට ආවට මම මේ වයින් ආයෝජනයක් හම්බ කිරීමක් බලාපොරොත්තු වෙන්නේ වෙයි. ඒක නිසා මම මේ විදිහට ගොනු කරන්නේ නැත්තම් මට මීට වඩා පිළිවෙලකට එනවනේ. එහෙම අදහසක් නැහැ. ඔයාලට යමක් දෙන්න තමයි මට අවශ්‍ය වෙන්නේ. හරි එහෙනම් තෙරුවන් සරණයි ඔයාලට හැමෝටම සුබ දවසක් කියලා කියනවා.